මෙන්න විශේෂ ප්‍රවෘත්තියක් අපි ඔබට ගෙන එන්නයි සූදානම් වෙන්නේ. දේශපාලන වේදිකාවේ වගේම ලංකාවේ සිදුවෙච්ච අර කතාවට කියන මහදවල් මහ බැංකුව බිඳපු ඒ සිද්ධිය සම්බන්ධව ලංකාවට අත්‍යවශ්‍යව සිටින සැකකරුවෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මේ මොහොත වෙන විට සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගත්ත බවට අපිට විශ්වාසනීය තොරතුරු ලැබෙමින් පවතිනවා. මේ අත්අඩංගුවට ගැනීම සඳහා ලංකාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පිරිසක් ගමන් කර ඇති බවටත් ඒ සම්බන්ධව සිංගප්පූරු රජය සමගින් ලංකාවේ රජය යම් ගිවිසුමකට එළඹී ඇති බවත් මේ ගිවිසුම හා ප්‍රකාරව මේ අත්අඩංගුවට ගැනීම කිරීමට අවසර ලබා දීම සිදු වී තිබෙනවා. මේ අනුව ඔහුව හෙට දවසේදී ලංකාවට ගෙන ඒමට නියමිත බව තමයි අපිට ලැබෙන ආරංචි මාර්ග වලින් සනාථ වෙලා තියෙන්නේ. මේ මහ බැංකු හොරකම සම්බන්ධව සහ මේ පිටරටක සිටින පුද්ගලයන් විශේෂයෙන්ම සිංගප්පූරුවේ සිටින පුද්ගලයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමග යම් ගිවිසුමකට එළඹී තිබුණා. මේ ගිවිසුම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවධියේදී අර කතාවට කියන පිටු දහස් ගණනක් අස්සම් කරා කියලා එවැනි ගිවිසුමක් නිර්මාණය කරත් ඉන් පසු ජනාධිපතිවරව හිටි රනිල් වික්‍රමසිංහ නැමැති ජනාධිපතිවරයා විසින් එය සම්පූර්ණයෙන්ම අකුලා ගැනීම හේතු කොටගෙන ඔහුව නැවත ලංකාවට ගෙන ඒම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම නැවතුණා. ඒ නිසාම සිංගප්පූරු රජය විශේෂයෙන්ම එඩ්ගා ගිවිසුම ලංකාවේ ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධව විවිධ මතිමතාන්තර තිබුණා. මේ අනුව වර්තමාන රජය ඊ타මත්ම අර අපි කියන්නේ යටින් කරනවා කියලා ඉතා හොඳ වැඩක්. යටින් මේ ගේම් එක ගහලා මේ අදාළ අනිකුත් ලියවිලි ටිකත් අස්සම් කරලා ඔන්න සිංගප්පූරු රජය සමග මේ ගිවිසුම් ප්‍රකාරව සමහර වෙලේ එඩ්ගා ගිවිසුම ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම අපි ඒ පිළිබඳව තතු හරියටම දන්නේ නැහැ. නමුත් අපි ලැබිච්ච විගස අපි ඔබට ඒක ලබා දෙන්නම්. කෙසේ හෝ ඊ타මත්ම නිර්භීත ක්‍රියාවක්, ජනතාව බලා සිටි ක්‍රියාවක්, ජනතාව ඡන්දය දුන්නේ මේ රජයට මෙවැනි වීර ක්‍රියා කිරීම. අපි මේක වීර ක්‍රියාවක් කියන්නේ මේ මහ බැංකු හොරකම කියන එක මේ බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධව මේ නඩුව කරගෙන යන්නට බැරි තත්වයක් තියෙනවා මේ අදාළ පුජ්‍යලයා. ඔය කියන රනිල් වික්‍රමසිංහ හිටපු එවකට හිටපු පුජ්‍යලයා ජනාධිපතිවරයාව සිටියේදී මේ අර්ජුන ගේන්න දුන්නේ නැහැනේ. ඒ නිසාම මේවා බොහොම යට යමින් තිබූ අවස්ථාවක ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් මේ NPP රජය මේ කරන ලද ක්‍රියාවට ඉතාමත්ම ස්තුති පූර්වකව අපි ස්තුතිය පොළ කරනවා. යමක් අපි වැරදි පෙන්නනවා. අපි වැරදි පෙන්වන්නේ ටොකු අනින්නේ රජයක් නිවැරදි මාර්ගයට ගන්න. මොකද මේ රජය තුල ඉන්න කඳපණු එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ වචනෙන් කියනවා නම් පාපිසි මේ රජය විනාශ කරමින් පවතිනවා නම් අපි ඒවා මාධ්‍යවේදීන් විදියට නැහැ එහෙම නැහැ කියන තරම් කොන්දපණ නැති මාධ්‍යවේදීන් නෙමෙයි. අපි වැරද්ද පෙන්නනවා. ඒ පෙන්වන්නේ ඒවා හරි ගස්ස ගන්න. ඒ නිසා තමයි අපි අර මිනිමරු හමුදාපති සම්බන්ධව කතා කරන්නේ. දැන් කාදිනල්ගේ කීමට ඔය දුන්න ඔය සමහර පත්වීම් පිළිබඳව අපි විවේචනය කරේ. මේවා විවේචනය කරන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට මට ඔබ ඡන්දය දුන්නේ ලංකාවේ වැඩිපුර පිරිසක් ඡන්දය දුන්නේ මේ රජයේ මේ පරිණි දූෂණ ක්‍රම සහ ඒ වංචාවන් නවත්තන්න. එහෙමනම් ඒවා නවත්තන්න නම් ඒවා ක්‍රියාත්මක විය යුතුයි. මේ බොරු කී පච කී ඉන්න එක නෙමෙයි විය යුත්තේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමාත් කියන්නේ නැත්තේ පාපිසි ඉන්නවා කියලා. ඒක නිසා මේ ලංකාවට කළු පැල් මේ NPP රජයට මේ බොරු කීම සහ විවිධ නොහැකියාවන් මත මේ ලැබිච්ච කළු පැල්ලම් සියල්ල මා හිතන විදිහට මේ අත්අඩංගුවට ගැනීම සමගම පහ වෙලා යනවා. මොකද ජනතාවගේ අභිප්‍රායයන් ජනතාවගේ අභිමතයන් මේ විදිහට ඉෂ්ට කරනවා නම් මාධ්‍යවේදීන් හැටියට අපි සැලියුට් කරනවා. අපි ඒවා හොඳ දේ හොඳයි කියනවා. නරක දේ නරකයි කියන්න අපිට කොන්ද පණ තියෙනවා වගේම හොඳ දේත් හොඳයි කියන්න අපිට කොන්ද පණ තියෙනවා. ඒ නිසා ඊටමත්ම නිවැරදි සහ නිර්භීත තීරණයක් අර්ජුන ලංකාවට හෙට දවසේ ගෙන එයිදෝ කියන දේ අපි බලාපොරොත්තු ඉන්නවා. එහෙම ගෙනල්ලා ඔහුට නඩු දාලා මේ මහ බැංකු මහදවල් මහ බැංකුවෙන් ඔබගේ මගේ බදු මුදල් මේ නාස්ති කරපු මේ කාලකන්ණි පුජ්‍යලයන්ට විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ පිරිසට වහම දඬුවම් දෙන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා.